Hey guys, welcome back to my YouTube channel. channel එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක බලන්න කලින් subscribe කරලා ඉන්න. ඔන්න අද තමයි මම කාලෙකට පස්සේ vlog එකක් කරගෙන ඉන්නේ. මොකද පහුගිය ටිකේම මට assignment තිබ්බා. ඒකෙන් හින්දා මට එළියට යන්න බැරි වුණා. ඉතින් අද මම හිතුවා මගේ boyfriend එක්ක ටිකක් එළියට යන්න ඕන කියලා. එයාට මට දෙන්නටම එකම time එකේ තමයි exams වටුනේ. ඉතින් ඒකෙන් හින්දා අපි දෙන්න අද යන්න plan කරා. ඉතින් එයයි මයි දෙන්නම කැමති තැනක් තමයි මෙන්න මෙතන. මෙතන චූටි සත්තු ගොඩක් ඉන්නවා. මෙහි දංගස් ගොඩක් තියෙනවා. දන් විතරක් නෙමෙයි. මෙහි ලෙමන්, කාමරංකා, බෝවිටියා ඒ වගේ ගොඩක් ಜಾති තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අද මං කඩපු දන් ටික. ඊට අමතරව මෙහි ගොවිපලකුත් තියෙනවා. චූටි ගොවිපලක්. ඒකේ නම් ගොඩක්ම අවල තියෙන එළවලු. අද අපි මේ පැත්තට ගියේ නැහැ මොකද මෙහි අවුරුදු උත්සවයක් තිබ්බා. අද ඉතින් අපි දෙන්න වෙනද වගේ වැඩි වෙලාවක් නම් හිටියේ නැහැ. අපි ඉක්මනට ආපහු ගෙදර ආවා. guys, ඔයාලට මගේ වීඩියෝස් වල මේක නෝට් වෙලා තියෙනවද? මං හිවණල්ලත් එක්ක වීඩියෝස් දාන එක. මම ගොඩක් වීඩියෝස් වල මං හිතන්නේ මං හිවණල්ලත් එක්ක දාන වීඩියෝස් කැටි තියෙනවා. අනේ මන්ද ඉතින් හේතුවක් නම් නැහැ. ඒ උනට මං හරි ආසයි හිවණල්ලත් එක්ක වීඩියෝස් දාන්න. දැන් බුදු පහන තියලා චුට්ටක් පල්ලෙහාට ගිහිල්ලා එන්න ඕනේ. නැත්තම් අපේ අම්මා කෑ ගහනවා මං බෝඩින් කාමරයකට වෙලා ඉන්නවා වගේ හැමදෙස්සෙම කාමරේටම වෙලා ඉන්නවා කියලා. මං හරි ආසයි මං ආසම පාටවල් මට හැමතැනම දකින්න තියෙනවට. දම් පාට, කහ පාට, රෝස පාට, එතකොට ලානිල් පාට මේව තමයි මං ආසම පාටවල්. ඔන්න ඒ වෙලේ අපේ ලොකු මල්ලි රෝලර් ගේට් එක උඩට නැගලා. එයයි චූටි මල්ලි බැඩ්මින්ටන් ගහයිදී ඒගොල්ලෝගේ බැඩ්මින්ටන් මල ගිහිල්ලා අපේ අඹ ගහේ හිර වෙලා. හෙලෝ ළමයි. දැන් මම හදන්නේ මගේ බුලට් ජර්නල් එකේ ඒප්‍රිල් month එකට අදාළ කොටසේ ඩිසයින් එක කරන්න. සාමාන්‍යයෙන් මම ජර්නල් එක කරද්දී කලර්ස් ඩිසයින් එහෙම දාන්න කලින් පැන්සලෙන් ලියා ගන්නවා මේ පේජ් එකේ මම මොනවද කරන්නේ, මේ පේජ් එකේ මම මොනවද අඳින්නේ, මොන ඩිසයින් එකද දාන්නේ. ඒ ටික මම පැන්සලෙන් කටුවට වගේ ලියා ගන්නවා. එතකොට මට තියෙන්නේ පස්සේ කලර්ස් යූස් කරලා එතකොට මගේ ඩිසයින් ටික ලස්සනට ඇඳ ගන්න. අර චුට්ටක් හරි කැත වුණොත් එතකොට මගේ හිතට හරිනේ. ඒකින්ද තමයි මම එහෙම කරන්නේ. මම මේකට යූස් කරපු කලර්ස්, ඩිසයින්ස් ඒවා මම ඔක්කොම ඔයාලත් එක්ක next video එකේදී share කරගන්නම්. හරි ඉතින් ඔහොම තමයි මගේ අද දවස ගත වුනේ. අපි චර්ච් යන්න හිටියේ assignments පටන් ගන්න කලින්. ඒ වුණාට assignment එක පාඩම රිලීස් කරපු හින්දා අපිට චර්ච් යන දවසක් නැති වුණා. ඉතින් ඒක හින්දා මමයි මගේ යාළුවයි plan කරා අපි assignments ඉවරෙච්ච ගමන් චර්ච් එකට යමු කියලා. මම එකපාරකුත් මෙහෙම එළියට යද්දී අපේ චූටි මල්ලි එක්කන් ගියානේ. ඒක හින්දා ලොකු මල්ලි කිව්වා එයාව මේ පාර එක යන්න කියලා. ඉතින් මම මේ පාරේ එද්දී අපේ ලොකු මල්ලිවත් එක්කගෙනම ආවා. ඔක්කොමත් හරි මට කියන්න බැරුණානේ මං ගියද මොන පල්ලියටද කියලා. මම අද ගියේ කොච්චිගඩේ පල්ලියට. අද සෙනසුරාදා දවසක් හින්දා ටිකක් සෙනඟ වැඩි. ඊළඟට අපි ගියේ රාමෙන් try කරන්න. මේ දවස්වල TikTok එකෙත් මම දැක්ක මාරම විදිහට viral යනවා මෙතන. ගොඩක් කට්ටිය ඇවිල්ලා රාමෙන් හදාගෙන රාමෙන් try කරනවා. ඉතින් ඒකින්ද අද මමයි මගේ යාළුවෝ ටිකයිත් ආව රාමෙන් කන්න. අද අපේ සෙට් එකේ දෙන්නෙක් කඩුයි. ඒ තමයි පමුදී පියුමි. ඒ දෙන්නත් හිටියා නම් අපේ සෙට් එකද සම්පූර්ණයි. අද සැටර්ඩේ හින්දා මෙතන crowd එක වැඩි. ඒක හින්දා එයාලා තමයි අපිට රාමෙන් එක හදලා දුන්නේ. ඔන්න දැන් අපේ රාමෙන් ටික ආවා. අද තමයි මම first time chopstick දෙකකින් කන්නේ.
මං හිතුවේ නම් මට අමාරු වෙයි කියලා. ඒ වුණාට මං හරියට කෑවා ඒකෙන්. ඉතින් ඔන්නෝම තමයි අපි රාමෙන් කෑවේ. අපේ මල්ලිගේ නම් ඇස් වලින් කඳුළුත් ආවා. එයාට සාමාන්‍යයෙන් සැර කන්න බෑ. අපේ චූටි මල්ලිමයි තමයි අපේ ගෙදරින්, ඒ කියන්නේ අපි තුන්දෙනාගෙන් සැර කන්නේ. ලොකු මල්ලිට සැර වැඩි කන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ දවස ගත වුනේ. ඉතින් මං ආයි දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.